චන්ද්‍ර දිනේටම ආරාධනා කර සිටිනවා ගීතයක් කියන්න. වතුන නටනකොට හඬක් ඇසේ මට මාව ගන්නකෝ වක් කරන්නකෝ තේ හදන්නකෝ රසට කෝ දෙවනුව ගීතයක් ගායනා කිරීමට මා දිසුලි සොයිඩියට ආරාධනා කරනවා. Bonda ayet evide tamanalaya malwela pani bonda wattata yannam malakkaram nam ammata dennam dila wadinnam pottika gannam paasal yannam අකුරු ලියන්නම් ජයල් ලබන්නම් ආදයාබර ඔබ සමගින් අවසරයි. අපි අද මෙතනට පැමිණියේ තේරවි ගීතයක් තෝරන්න. එහෙම නේද හංසා? ඔව් කවිෂ්මා, ඔයා එනම් පළවෙනි තේරවිල අහන්නකෝ. මල්ල උනත් පෙති ඇති කැරක නමුත් බබරු නොඇති උඩත් හිදී බිමත් හිදී සීතල දිනවල නිදිය. හරි, ඒකට උත්තරේ දන්නවද? අත උසන්න. ඔව්, එයාගේ උත්තරේ හරි නේද කවිෂ්මා? ඒ විදුලි පංකාව තමයි. කොටු 100ක් තිබුණත් දරමිටියක් නොවේ. ගින්දර තිබුණත් ගිනිමැලයක් නොවේ. ඔව්, ඒ උත්තරේ හරි. ගිනි පෙට්ටිය. ලේ කිව්වට රතුත් නෑ, නා කිව්වට දලුත් නෑ. ඒ උත්තරේ හරි. ඒ නේන. අපේ වැඩසටහන ඉන්නවසානයි. අප දෙදෙනාගේ වැඩසටහන නරුව ඔබට දලදා සංකේත. කුරුල්ලනේ නුඹලද සන්තෝෂය මදකට අපට දියව් විසල්වනේ හොඳ ලස්සන දැනකට පිවිසෙන අයුරු කියව් කෝටු කෑලි දර පිදුරු ගෙනල්ලා කැදැල්ල තනනලියා නුඹලයි දන්නේ අප දන්නේ නැත කොයි විරසකද කියා කෝටු කෑලි දර පිදුරු ගෙනල්ලා කැදැල්ල තනනලියා නුඹලයි දන්නේ අප දන්නේ නැත කොයි විරසකද කියා කොයි විලසකද කියා කුරුල්ලනේ නුඹලගේ සන්තෝෂය මතකට අපට දියව් විසල්වනේ හොඳ ලස්සන දැනකට පිවිසෙන අයුරු කියව් කුරුල්ලනේ නුඹලගේ සන්තෝෂය මතකට අපට දියව් විසල්වනේ හොඳ ලස්සන දැනකට පිවිසෙන අයුරු කියව් දැනකට එක්වී කිචි විචි ගාමින් නිදගෙන ඒකාන්තේ සමගිය සාමය පිළිබඳ අදහස් කොහොමද දැනගත්තේ දැනකට එක්වී කිචි විචි ගාමින් නිදගෙන ඒකාන්තේ සමගිය සාමය පිළිබඳ අදහස් කොහොමද දැනගත්තේ කුරුල්ලනේ නුඹලගේ සන්තෝෂය මදකට අපට දියව් විසල්වනේ හොඳ ලස්සන දැනකට පිවිසෙන අයුරු කියව් කුරුල්ලනේ නුඹලගේ සන්තෝෂය මදකට අපට දියව් විසල්වනේ හොඳ ලස්සන දැනකට පිවිසෙන අයුරු කියව් විසල්වනේ හොඳ ලස්සන දැනකට පිවිසෙන අයුරු කියව් විසල්වනේ හොඳ ලස්සන දැනකට පිවිසෙන අයුරු කියව්
ස්තුති. මෙතනට පැමිණියේ බොදු ගීයක් ගායනා කිරීමට. මල් සුගන්ධේ දම් සුගන්ධේ